පෙන්වන්න යන්නේ. ඉතින් මෙම දක්ෂතාවය ඉතින් ඔහුගේ පෙර කාල පොඩි කාලේ සිටම එන දක්ෂතාව බිල්ලා. බිල්ලා අයියේ මොකද පොඩ්ඩක් හිටහම් බා මේ මෙතන මේ විස්තර විතාරය කරනවනේ. ලෝක විනාශය ළඟයි වෙන මූ එකකට දවස් අම්මට සිරි මම ආඩෝ කිව්වා හරිද? ඒකෙන්ම දන්නවනේ. ඉතින් මම ලයිව් දෙනවා කිව්වා ඒ විදිහට වෙනවා. ඉතින් මගේ නෑනේ මචං ඔය හොර බොරු නෑ. හරි මම කිව්වොත් දෙයක් කරනවා හරිද? ඉතින් ඒකනේ කියන්නේ කිව්වොත් කියලා මොකද කිව්වා මම බිල්ලා. හරි අන්න එහෙමයි. ඒකනේ මම දැන් අර උඹලට කිව්වා මම ලයිව් වෙනවා කියලා. දැන් ආයේ නවත්තන්න වෙන්නේ නැති වෙයි ඈ. හෙමින් කමෙන්ට් හෙමින්. Hi Sudha. Kontak singda. Salam mehi First blood. ඒක blood. ඇත්තටම අපි මෙම අවස්ථාවේදී කතා කරන්න ඕනේ මේ අති නවීන දක්ෂතම ක්‍රීඩකයා ක්‍රීඩකයා ඇත්තටම මෙතෙන්දි හිතාවුවේ ඔබට ඔබ සිනාසේ නම් ඔබ ඇත්තටම ඔබ මේ රටේ පුරවැසියෙක් ලෙස පවා අපිට ඇත්තටම මේවා කරන්න අමාරුයි. මොකද එම දක්ෂ ක්‍රීඩකයා මොකක්ද එතන මේවා කරලා පෙන්නුවේ රඟ දක්වා පෙන්නුවේ. මධ්‍යම බණ්ඩාරගේ හිස කඩුපාරි මේවා කරා වගේ එක පාරින් මැරලා ගියේ ඒ ඔහුට උපහාරයක් ලෙස පමණයි. නැත්නම් ඉතින් අපි දන්නවා ඉතින් දැනටවත් දන්නවා ඔයාලා ඔබ දන්නවා ඇති මෙම දක්ෂ ක්‍රීඩකයා මේ තරම් දක්ෂ ක්‍රීඩකයෙක් කොහේද ලංකාවේ? ලංකාවට මේ වගේ ක්‍රීඩකයන් හරි අඩුයි. අර වැඩිමෙත් නෑ ඉතර ගහලා. ඒ දෙවෙනි වතාවට ඔහු ඇත්තටම කරේ දැන් අර ඔබ කලින් සඳහන් කරා